අද අපි ඉස්ස සැලඩ් එකක් හදන හැටි බලමු. වෙනසකටත් එක්ක ඔයාලගේ ගෙදර අයටත් මේක හදලා කන්න දෙන්න. මේක ගොඩක් රසයි වගේම ගොඩක් ගුණයි. ඔයාලට මේකට ඕන වෙන අලගිරි දෙකක්. අල අරගෙන හොදලා කරලා මේ විදිහට කපා ගන්න. දැන් ලොකු කැරට් අලයක් නැත්තම් පොඩි අල දෙකක් අරන් මේ විදිහට කපා ගන්න. ඒවත් එක්ක බිත්තර දෙකකුත් දාලා හොඳට මේක තඹ ගන්න. දැන් පිරිසිදු කරගත්ත ඉස්ස තඹ ගන්න. නැත්තම් ඔයාලට පුළුවන් බෙද ගන්න. ඊට පස්සේ තැඹුණු අලයි කැරටුයි අරගෙන ඒකට ගම්මිරිස් රෙනුකුඩු දාලා හොඳට මේ විදිහට පොඩි කරගන්න. දැන් ඔයා අර තඹගත්ත බිත්තර දෙකත් මේකට දාලා හොඳට පොඩි කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට සලාද කොළ ටිකක් එකතු කරගන්න. ඉස්ස ටිකක් දාලා මයොනයිස් සෝස් ටිකකුත් දාලා මේකට දෙහි බින්දු දෙක තුනකුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඊළඟට ඔයාලට පුළුවන් මේ රස සලාඩ් එක කන්න ගන්න. මේක පාන් එක කන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් උනත් ඔයාලට මේකේ රස බලන්න පුළුවන්.